ලොව පහළ වූ අටවිසි බුදුවරුන් බුද්ධත්වයට පත්වීම සඳහා සෙවණ ලැබූ අටවිසි බෝධීන් වහන්සේලා. තණ්හංකර බුදුරජාණන් වහන්සේ රුක්කත්තන බෝධිය. මේදංකර බුදුරජාණන් වහන්සේ කෑල බෝධිය. සරණංකර බුදුරජාණන් වහන්සේ පළොල් බෝධිය. එහෙම නැත්නම් පුලිල බෝධිය. දීපංකර බුදුරජාණන් වහන්සේ කිරිපළු බෝධිය. එහෙම නැත්නම් පතන බෝධිය. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සල් බෝධිය. මංගල බුදුරජාණන් වහන්සේ නාබෝධිය. සුමන බුදුරජාණන් වහන්සේ නාබෝධිය. රේවත බුදුරජාණන් වහන්සේ නාබෝධිය. සෝභිත බුදුරජාණන් වහන්සේ නාබෝධිය. අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ කුඹුක් බෝධිය. පදුම බුදුරජාණන් වහන්සේ මුරුත බෝධිය. නාරද බුදුරජාණන් වහන්සේ මුරුත බෝධිය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හොර බෝධිය. සුමේද බුදුරජාණන් වහන්සේ බක්මී බෝධිය. සුජාත බුදුරජාණන් වහන්සේ උණ බෝධිය. පියදස්සේ බුදුරජාණන් වහන්සේ රුක්මල් බෝධිය. අත්තදස්සී බුදුරජාණන් වහන්සේ සපු බෝධිය. ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ රත් කරව් බෝධිය. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ කිනිහිරිය බෝධිය. තිස්ස බුදුරජාණන් වහන්සේ මොර බෝධිය. පුස්ස බුදුරජාණන් වහන්සේ නෙල්ලි බෝධිය. විපස්සේ බුදුරජාණන් වහන්සේ පළොල් බෝධිය.
සිකේ බුදුරජාණන් වහන්සේ ඇටඹ බෝධිය. වෙස්සගු බුදුරජාණන් වහන්සේ සල් බෝධිය. කකුසඳ බුදුරජාණන් වහන්සේ මාර බෝධිය. කොණාගමන බුදුරජාණන් වහන්සේ අට්ටික්කා බෝධිය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නුග බෝධිය. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධිය. මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවීමට නියමිතව ඇත්තේ නා බෝධීන් වහන්සේ සෙවණේය. අටවිසි බුදුරජාණන් වහන්සේලාට හා උන්වහන්සේලා බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලාට උපහාර පිණිස සිදු කරන අටවිසි බෝධි පූජාව බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය සාන්ති කර්මයකි. එම අටවිසි බෝධි පූජාව පවත්වන ආකාරය. පළමුව පූජා ද්‍රව්‍ය සූදානම් කිරීම. අටවිසි බුදුරජුන් සංකේතවත් කරමින් මල්වට්ටි 28ක්, පහන් 28ක්, සුවඳ දුම්කූරු 28ක්, ගිලන්පස, බෙහෙත් පැන් හෝ පළතුරු යුෂ, වීදුරු 28ක් සූදානම් කර ගැනීම. දෙවනුව පිරිසිදු වීම. පූජාව ආරම්භ කිරීමට පෙර බැතිමතුන් පිරිසිදු වී සුදු වතින් සැරසීම. තෙවනුව තෙරුවන් නැමදීම. පූජාව ආරම්භයේදී පන්සිල් සමාදන් වී තෙරුවන් ගුණ ගාථා හා අටවිසි බුදු වන්දනා ගාථා සජ්ජායනා කරනු ලැබීම. හතරවනුව පූජාව පැවැත්වීම. සෑම බුදුවරයෙකුගේම නම සඳහන් කළ කොඩි හෝ පඬුරු එක් එක් බුදුරජාණන් වහන්සේගේ නම හා බෝධීන් වහන්සේගේ නම කියමින් පූජා ද්‍රව්‍ය පූජා කිරීම. පස්වනුව බෝධිය නෑවීම. පිරිසුදු පැන් හෝ සුවඳ පැන් බෝධීන් වහන්සේගේ මූලයට වත් කරමින් බෝධීන් වහන්සේ නාවමින් ආශිර්වාද ලබා ගැනීම. මෙම බෝධි පූජාවේ ආනිසංස ලෙස මානසික සහනය, ආශිර්වාදය හා ආරක්ෂාව, රෝග පීඩා දුරුවීම, ප්‍රාර්ථනා ඉටුවීම දැක්විය හැක. ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරයේදී ඔබට අටවිසි බුදුරජාණන් වහන්සේලා හා බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙහි ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ සාකාවක් ආනන්ද බෝධිය, මලියදේව බෝධිය දැක ගැනීමට හැකියාව ලැබේ. සාදු සාදු සාදු. පින් සිත් ඇති ඔබත් එන්න වැඳ පුදා ගන්න.